හොඳයි අපි අද යන්න යන්නේ මැලේසියාවට. ඒ තමයි 110 වෙනි ෆ්ලයිට් එක තමයි ගන්න යන්නේ. දැන් මම එයාපෝට් එකට ඇවිල්ලා ඉන්නේ. අද ෆ්ලයිට් එක තමයි එයා ඒෂියා ෆ්ලයිට් එකක් ගත්තේ මැලේසියාවට යන්න. ඉතින් චෙක් ඉන් වෙලා ඔක්කොම ඉවරයි. සහ අද එනකොට බොහොම හොඳ දෙයක් දැක්ක. ඒ තමයි ටූරිස්ට්ලට වැට් රිෆන්ඩ් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි දන්නවා ඇති ලංකාවේ දැක්කේ නෑ අපි වැට් රිෆන්ඩ් එක. අනිත් රටවල සිංගප්පූරු ඒ වගේ අනිත් රටවලට ගියාම තියෙනවා මේ වැට් රිෆන්ඩ් එක. හැබැයි පළවෙනි වතාවට දැක්කේ ලංකාවට එන ටූරිස්ට් කෙනෙකුට වැට් රිෆන්ඩ් කරන්න පුළුවන් අවස්ථාවක්. ඉතින් සෑහෙන හොඳ දෙයක්. වැට් එක තමන් ගත්ත පර්චේස් කළ බඩු වලට වැට් එකක් රිෆන්ඩ් කරන්න තියෙනවා නම් ඉතින් ප්‍රොසීඩර් එකක් දාලා තියෙනවා. ඒ වගේම කවුන්ටර් එකක් තියෙනවා වැට් රිෆන්ඩ් කවුන්ටර් එකක්. ඉතින් ගිහලා ඉතින් අපි අනිත් රටවල සිංගප්පූරු ගිහින් නැත්නම් වෙන රටක ගිහලා එනකොට වැට් රිෆන්ඩ් කරනවා වගේ වැට් එක රිෆන්ඩ් කරගන්න පුළුවන්. ටූරිස්ට් කෙනෙකුට සෑහෙන හොඳ chance එකක් තියෙනවා. හැබැයි මේක දැනට එළියේ කොහොම මේක පබ්ලිෂ් කරලා තියෙනවද දන්නේ නැහැ. නමුත් මාත් අද තමයි දැක්කේ එයාපෝට් එක අස්සට ආවට පස්සේ. හැබැයි කොහොමනත් බොහොම හොඳ අවස්ථාවක් ටූරිස්ට් කෙනෙකුට තමන් ගත්ත බඩු වලට අනි වැට් එක රිෆන්ඩ් කරන්න යන එක. ඉතින් ඒ වගේම දැන් සෙල්ෆ් චෙක් ඉන් කවුන්ටර් සෑහෙන ගොඩක් දාලා තිනවා. අපි අවුරුදු ගානක් අනිත් රටවල්වලදී දැක්ක සමහර වීඩියෝස් තියෙනවා. ඒ වීඩියෝස් වල බලුවොත් තියෙනවා අනිත් රටවල තියෙනවා වගේම සෑහෙන සෙල්ෆ් චෙක් ඉන් කවුන්ටර්ස් ගොඩක් දාලා තියෙනවා. ඉතින් ටූරිස්ට් කෙනෙකුට හරි නැත්නම් අපේ කෙනෙකුට උනනවත් යනවනම් සෙල්ෆ් චෙක් ඉන් එක අර ගන්න පුළුවන් මේ කවුන්ටර් එක හරහා. ඉතින් අපි ෆ්ලයිට් එකට තව තියෙනවා පැය දෙකක් විතර වෙබ් චෙක් ඉන් එක ගත්තට. ඉතින් ඉස්සරහට ගිහිල්ලා අපි ඉතුරු ටික බලමු. අද දවසේ 110 වෙනි ෆ්ලයිට් එකටයි යන්න යන්නේ දරේගේ සුවසැරිය හරහා. අපි දැන් යන්න යන්නේ අපේ ගේට් එක තියෙන්නේ 6 ගේට් 6 එකට. ඉතින් ගේට් 6 එකට යන්න යන්නේ. තව අපිට තියෙනවා හරියටම විනාඩි 50නේ 50 විනාඩි 50ක් තියෙනවා හරියටම. අද අපි ෆ්ලයි කරන්න යන්නේ කලින් කිව්වා වගේ එයා ඒෂියා AK-46 එකක යන්න යන්නේ. ඒක පිළ බජට් එයාලයින් එකක්. ගණන් අඩු එයාලයින් එකක්. මෙතන ඉඳන් මැලේසියාවට පැය 3මාරක් ගමනක් තියෙනවා. ඉතින් ගිහිල්ලා බලමු ෆ්ලයිට් එක කොහොමද සහ ඒකේ ඇතුලේ කොහොමද කියන එක. කලින් සෑහෙන ඒෂියා වල සෑහෙන ට්‍රැවල් ගොඩක් ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ පාර අපි ගත්තේ සේම් ෆ්ලයිට් එක තමයි. හේතුව තමයි ඒකේ ගාණ අඩු නිසා. හරි අපි දැන් යන්න යන්නේ අපේ තියෙන ගේට් එකට. ගේට් නම්බර් 6. හොඳයි අපි දැන් ෆ්ලයිට් එකට බෝඩ් වෙන්න යන්නේ. ඒෂියා ෆ්ලයිට් එක AK-47 110 වෙනි ෆ්ලයිට් එක. බලමු කොහොමද ෆ්ලයිට් එක තියෙන්නේ. මාත් විස්තර ටිකත් එක්ක කියලා බලන්න එහෙමම ෆ්ලයිට් එකට බෝඩ් වෙමු. සීට් එක තියෙන්නේ C20D 20D එක තියෙන්නේ. අපි හම් බලාගෙන යමු කොහොමද කියලා. තාම 14 15 17 18 19 right 20D එක තමයි මගේ සීට් එක. හරි දැන් අපි ඉන්නේ AK-46 වලට මැලේසියා යන්න. එයා ඒෂියා ෆ්ලයිට් එක. මෙතෙන් නම් පැය 3 මාරක ගමනක් තියෙනවා අපිට යන්න. මේක අර කලින් කිව්වා වගේ ඉකොනොමි ෆ්ලයිට් එකක්. බලමු කොහොමද ෆ්ලයිට් එකේ විස්තර සහ මේක වැදගත් දේ තමයි මේකේ මේ කෑම එක අපි වෙනම ගන්න ඕනේ සල්ලි ගෙවලා ටිකට් එකට එන්නේ නැහැ. සහ ලැගේජ් එකක් ඕන නම් ඒකත් ගන්න ඕනේ. ඉතින් අපි කෑම එකක් බුක් කරා. කෑම එක ආවට පස්සේ බලමු කෑම එක කොයි වගේ එකක්ද හම්බ වෙන්නේ කියලා. ඉතින් එහෙම තමයි ෆ්ලයිට් එක තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක අපි බලමු ෆ්ලයිට් එක ගිහලා මැලේසියා වලට පැය 3 මාරක ගමනක්. කෑම එක හම්බුණා. මේක තමයි අපිට හම්බ වෙලා තියෙන කෑම එක. මේක පර්චේස් කරන්න ඕනේ. අපිට තියෙන්නේ බුරියානි එක. මේක තමයි චිකන් බුරියානි එක තමයි කෑම එක. එකම ඇමරිකානෝ එකක් තියෙනවා. කොෆි එක සහ සිතුවිලි දිලා හැන්ද ඉඳලා කරපුවා. ඉතින් බලමු කොහොමද අපිට කියන්නේ. ගම් වරන් බුරියානි
පුරුදු විදියට මලේසියාවේ තියෙන වැනිලා කියන ගතිය එනවා. සාමාන්‍ය පැන්නානේ. ඒ කෑම වල හැටි ඒක සාමාන්‍ය මලේසියා කෑම වල තියෙන යක් වත් එකක් අරන් හැමදේම සාමාන්‍ය පැන්නා ගතියක් තියෙනවා. අපිට ස්පයිසි ගතිය වැඩි කෑම ඉන්දියාව ශ්‍රී ලංකාව මේකද පොඩක් පැන්නා ගතිය වැඩි. ඉතින් අපි බලමු එකම අපිට ලතින ඇමරිකානෝ එක ඇමරිකානෝ එක සරලම කිව්වොත් ඉතින් තදම කොපියකට තමයි ඇමරිකානෝ එක කියලා කියන්නේ. අපි බලමු ඩිනර් එක කොහොමද පොඩි ඩිනර් එකක් තමයි ඉතින් වයිටස් කරලා ගන්න තියෙන්නේ. මේක රිප්ලි 19 වෙනවා. මේ කෑම එක ගාන කිව්වොත් මේකේ දාන එක කියන එක 75 දාන මේ වැඩි කරන්න කියන්නේ ක්ලාස් ආර්ටියක් විතර තමයි ආසන්න වශයෙන් වෙන්නේ මේ ඩිනර් එක. අපි කාලවල එන්ජොයි කරලා බලමු. මේ කියමු. ඒක තමයි ආයේෂා කියන්නේ. අද දවසේ අපි අතරම ගත්ත ඩිනර්. අපි ඇමරිකානු එකක් ගන්න යන්නේ. චියර්ස්. ඇමරිකානු එක කොහොම ගතියක් තියෙනවා. ඇමරිකානු බොහොම තාදම කඩු අපි එක ඇමරිකානු එක. ඒක උත්තර හොඳයි අපි terima kasih. දැන් අපි මැලේසියාවට දැන් ලෑන්ඩ් කරා. අපි කුවාලා ලම්පූර් එයාපෝට් එකේ වෙලාව උදේ 5යි වෙලාව පෙන්වන විදියට නම් උදේ 5:09 වෙලාව. ඒ වෙනම වාහනයක් තියෙනවා රෙඩි කරලා මෙතන ඉඳන් සිටි එකට යන්න. ඉතින් පස්සේ කොහොමද මැලේසියාවට වර්ක් එකක් ගන්න මැලේසියාව මොනවද බලන්න තියෙන්නේ මේ සහේ ටැන්ග්මන්ට් එකේ අදාළ විස්තර ඉන්න කියමු. මේ තමයි මැලේසියා කුවාලාලම්පූර් එයාපෝට් එක. හරි අපි ඉමිග්‍රේෂන් එක පාස් වුණා. දැන් අපිට ලැගේජ් ගන්න නැහැ. ලැගේජ් මොනවද කියන අපිට නැති හින්දා අපිට තියෙන කෙලියට කෙලින්ම එළියට යන්න තියෙනවා. අපේ වාහනේ තියෙන එළියට ඇවිල්ලා එතනින් බලමු කොහොමද කියලා. හරි අපි දැන් ඔක්කොම කළ එළියට ආවා. දැන් අපිට තියෙන්නේ අපේ වාහනේ ගන්න. අපේ ගන්න වෙනම වාහනයක් වෙනවා. එයා එනකන් අපි පොඩ්ඩක් අනිත් කට්ටියත් එනකන් පොඩ්ඩක් එමු එළියට වෙලා. ෆොටෝ එක ගන්නත් එක. රයිට් ඉතින් තමයි කේල්ලගේ එළිය අපි ඉන්නේ. බලමු කොහෙන්ද යන්න තියෙන්නේ කියලා. හරි අපි දැන් එළියට ආවා. මෙතන පෙන්නන්නම් කොහොමද එළියට යන්නේ කියලා. දැන් අපිට මෙතනින් බස් ගන්න පුළුවන්, ටැක්සි ගන්න පුළුවන්, ට්‍රේන් එක තියෙනවා, ෆාස්ට් ට්‍රේන් එක තියෙනවා. ඉතින් ඒකට ඕනි යන්න ඕනි තැන් ටික ඔක්කොම මෙතන තියෙනවා. ඉතින් මෙතන බලලා අපිට යන්න තියෙනවා ට්‍රේන් එකට තියෙනවා නම් කාර් පාක් එක, බස් එක, ඉස්සතුලේ ඉන්නවා නම් හොටෙල්ස් ඒ ටික ගන්න පුළුවන්. ඉතින් අපි ඉස්සරහට යන්න යන්නේ. ගිහිල්ලා අපේ ට්‍රාන්ස්පෝර්ට් එක අපේ වාහනේට යමු. එයාපෝට් එකෙන් එළියට යන්න කලින් පොඩක් මොන හරි බොන්න කියලා නැවැත්තුවා. තේ තියෙනවා එයාපෝට් එකේ තියෙන ෆුඩ් කෝට් එකේ. ටී එක උදේට ගත්ත වාහනේ එනකන් කට්ටියම ගත්ත එක එක ඒවා මේ තියෙන්නේ තේ එකක් ගත්ත කිරි තේ එකක් ඊළඟට මෙයා ගත්ත අයිස් මයිලෝ එකක් ඒ කියන්නේ මිලෝ කියලා ඊළඟට තියෙනවා මෙයා ගත්ත ටී එකක් නිවිලා තියෙන්නේ උඩ බිල බලන්න අපි ටී එකක් කියලා බලමු එයාපෝට් එකෙන් මේ මුලදී හොට් එන්නේ මේක තමයි ටී එක ටී කියන්නේ මේ කියන්නේ තේ කියන එක ඉතින් ඒකම අනිත් කට්ටියත් ගන්නවා තම තමාට ඕනි ඒවා සෙට් එකක් ගන්නවා
අපි එයාපෝට් එකෙන් ටැක්සියක් ගන්නවා නම් සාමාන්‍යයෙන් කරන්නේ මේකේ ලෙවල් 1 එකට එන්න ඕනේ. අපි ෆ්ලයිට් එකෙන් බහින් ලෙවල් 2 එකේ ලෙවල් 1 එකට ඇවිල්ලා මේ වගේ ටැක්සි කවුන්ටර්ස් තියෙනවා සෑහෙන ප්‍රමාණයක් එක දිගට. ඒ ටැක්සි කවුන්ටර් එකකින් ටැක්සියක් අරගෙන යන්න පුළුවන්. හැබැයි ඊටත් වැඩිය මෙහි තියෙන Grab කියන ඇප් එක Grab එකකින් Grab එකක් දාගෙන යන්න පුළුවන්. අපි Uber එක යනවාට Pitme යනවා වගේ මේක තමයි. ඊට අමතරව ටැක්සි එකකුත් මෙතනින් දාගන්න එක ලාභයි. ඒක මේකෙම තමයි තියෙන්නේ බස් එකක් ගන්න. ඒකට බස් එකක් ගද්දි වෙනම තැනක් තියෙනවා. එතනින් තමයි බස් වලට ටිකට් එක ගන්න තියෙන්නේ. ටිකට් එක අරන් බස් එකෙන් ගලා යන්න තියෙන්නේ. අපි එතනටත් ඔහොම ගිහිල්ලා බලමු. ඒක මොන හරි පොඩක් කනවා බොනවා නම් පොඩි සුපර් මාකට්ස් වගේක් තියෙනවා, රෙස්ටොරන්ට්ස් වගේක් තියෙනවා. එතනට ගිහිල්ලා ෆුඩ් සිටි එක වගේ අපි මොන හරි දෙයක් ගන්නත් පුළුවන් මේක ඇතුලේ. අපි එයාපෝට් එකකින් බස් එකේ යනවා නම් කලින් කිව්වා වගේ මෙතන තමයි තියෙන්නේ බස් ටිකට්ස් ගන්න තැන. මේ තියෙන්නේ කවුන්ටර් පොලිම තියෙනවා. අපිට බස් ටිකට් එකක් එතන කවුන්ටර් එකෙන් ගන්න පුළුවන් ඕනි නම් නැත්නම් මැෂින් එක තියෙනවා. මැෂින් එකෙනුත් ගන්න පුළුවන්. ඉතින් වැදගත් දේ තමයි අපි කොතනටද යන්නේ කියලා මැලේසියා සිටි එකේ බලාගත්තොත් අපිට බස් ටිකට් එකක් ගන්න පුළුවන්. මෙතන යන්න. ඉතින් මෙතන තියෙනවා අපි යන්න ඕනි බස් යන්න ඕනි තැන. ඉතින් එතන එක ඔබලා අපිට ටයිම් එක දෙනවා. ටයිම් එකත් එක්ක දාලා යන්න පුළුවන්. ඉතින් KL සෙන්ට්‍රල් කියලා තියෙන කුවාලාලම්පුර් සෙන්ට්‍රල් එකට එතන තමයි සාමාන්‍යයෙන් බස් යන්නේ. මෙතන තියෙන ඒ වගේ බස් එකේ නම සහ කොතනටද යන්නේ කියන එක ඉතින් අපිට සිලෙක්ට් කරලා ටිකට්ස් කීයක්ද ගන්නව නම් ඒ ටිකට් ටික ඔබලා රයිට් අපිට තියලා ප්‍රොසීඩ් කරන්න තමයි තියෙන්නේ මේ පේන විදිහට. ඉතින් පේ කරන්න පුළුවන් මෙතන කාඩ් එක ඕන නම් කාඩ් එක දීප්පා කෙලින්ම මෙතනින් පේ කරලා ටිකට් එක ගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ බස් එකට නැගලා බස් එකකින් ඩිරෙක්ට්ලි යන්න තියෙනවා. එහෙමත් නැත්නම් මෙතන තියෙන කවුන්ටර් එක. කවුන්ටර් එකට ගිහිල්ලා කෙලින්ම කාඩ් එකක් ඉල්ල ගන්න ටිකට් එකක් ඉල්ල ගන්න පුළුවන්. එයාපෝට් එකේ තියෙන තව වැදගත්ම එකක් තමයි මෙන්න මේ කැප්සූල් ට්‍රාන්සිට් හොටෙල් කියන එක. රයිට් මේක තියෙන්නේ බොහොම කැප්සූල් මොඩල් එකට හදලා තියෙන්නේ බොහොම පොඩි රූම් එකක්. අපි ගිහලා බලමු කොහොමද මේ කැප්සූල් හොටෙල් කියන්නේ. ඉතින් පොඩි ට්‍රාන්සිට් එකකට පොඩි නැප් එකක් දාන්න ඕනි නම් පැය 2-3ක් ඉන්න ඕන නම් මේ හොටෙල් එක තියෙනවා. මේක තියෙන්නේ ෆ්ලෝ 1 එකේ. එතනට ගිහිල්ලා ඉන්න පුළුවන් කැප්සූල් හොටෙල් එකක් වෙන්න. අන්න රූම් එක මෙන්න මෙහෙම තමයි රූම් එක තියෙන්නේ. ඉතින් මේ වගේ බොහොම පොඩි රූම් එකක් තියෙන්නේ. මේක තමයි ඉන්න තියෙන්නේ. පොඩි රෙස්ට් එකක් ගන්නව නම් මේ වගේ එකක් තියෙනවා. ඒක හොඳටම පෙන්නුවොත් පොඩක් පෙන්වන්නම් කොහොමද තියෙන්නේ කියලා. මේ තියෙන්නේ කැප්සූල් රූම්ස් ටික. මේක ඇතුලේ තමයි රූම්ස් තියෙන්නේ. අපිට ටිකට් එකක් අරගෙන ගිහිල්ලා මේ ට්‍රාන්සිට් හොටෙල් එකේ පොඩි විනාඩි පොඩි වෙලාවට පැය 2-3-4 පහ පොඩි නැප් එකක් ගන්න ඕන නම් මෙතනින් තමයි ගන්න තියෙන්නේ. එතකොට මේ තියෙන කැප්සූල් හොටෙල්ස් රූම් එක පේන විදිහ. එතකොට ගණන් ගත්තොත් තියෙන්නේ 3 hours වලට රින්ගිත් 150යි 6 hours 179යි. අඩුම එක තියෙන්නේ රින්ගිත් 159 පැය 3කටදී. අපි ඉන්න වෙලාවත් අනුව අපිට ගන්න පුළුවන් මේ කැප්සූල් හොටෙල් එකේ නැත්නම් පොඩි රූම් එකක්. එතකොට ෂවර්ස් තියෙනවා. ෂවර්ස් එක විතරක් ඕන නම් වෙනම ගන්න පුළුවන්. නැත්නම් බෑග් එක විතරක් ලොකර් රෙන්ටල් වෙනවා නම් රූම් එක විතරක් තියලා යන්න පුළුවන්. ඒ කියන්නේ බෑග් එක විතරක් තියලා යන්න පුළුවන්. මේ වගේ ඔප්ෂන්ස් සෑහෙන ගොඩක් තියෙනවා මෙතන. ඒ ඔප්ෂන්ස් ටිකත් කැමති විදියට ඒ ටික ගන්න පුළුවන්. ඉතින් මේක තමයි එයාපෝට් එකේ තියෙන තවත් පොඩි chance එකක්. පොඩි ෆැසිලිටි එකක්. ට්‍රාන්සිට් එකට එන කවුරු හරි පොඩි වෙලාවකට රෙස්ට් එකක් ගන්න ඕනි නම් ඉතින් එහෙමත් මුදල් වියදම් කරන්න ඕනේ නැත්තම් නැති තරම් පොටු තියෙනවා. පොටුවකට වෙලා ඉඳලා නිදාගෙන ඉඳලා යන්න පුළුවන්. ඉතින් ඔහොම තමයි තියෙන්නේ මේ අපි කියන කැප්සූල් හොටෙල් එක කැප්සූල් රූම් එකක් කියන එකක් තමයි කියන්නේ. හරි ඉතින් අපි දැන් එළියට යන්නේ බලමු එළියට යන්නේ. අපි දැන් යන්නේ සිටියට KL සෙන්ට්‍රල් වලට. අපි ගන්න ඇවිල්ලා තියෙන පොඩි වාහනේ. මේක තමයි අපි ගන්න ආපු වෑන් එක. මෙතනින් අපි වාහනේට බඩු ටික දාගත්තා. ගියා KL සෙන්ට්‍රල් වලට.